ඉලක්කම් හාස්කම් මේ වැඩසටහනේ ගණිත වැඩසටහනේ තියෙනවා විවිධ ක්‍රියාකාරකම්. ප්‍රේරිකා ගණන් එකතු කරන්න ඒ වගේම ගණිත විද්‍යා ගණිත මැජික් තියෙනවා. ඒ අතරේ තවත් කොටසක් තමයි කතන්තර ආශ්‍රයෙන් ගණිත ගැටලුවක් ඉදිරිපත් කරලා ඔබට සතුට විනෝදය ඒ වගේම කුතුහලය ඉතා මොහොතින් හිතන්නට අවස්ථාවක් ලබා දීම. ඒ නිසා ඒ අනුව මම දැන් ගණිත ගැටලුවක් ඉදිරිපත් කරනවා කතන්තරයක් ආශ්‍රයෙන්. එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජුරවන්ට ඒ රජතුමාගේ මිතුරු රජ කෙනෙක්ගෙන් තෑගි වශයෙන් රන් තැඹිලි පැල 20ක් හම්බ වුණා. පස්සේ මේ රජුරව බොහොම ආදරෙන් ඒක පිළි අරගෙන ඒ තැඹිලි පැල 20 හදලා රටේ ජනතාවට මේ පැල බෝ කරලා දීමත් රන් තැඹිලි ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටත් ඒ වගේම රටේ සංවර්ධනයටත් හේතු වෙයි කියලා හිතලා මේ රන් තැඹිලි පැල 20 රාජකීය උද්‍යානය හදන්න කල්පනා කරා. කල්පනා කළා මේ වැඩේ බාර දුන්නේ අපූර්ව පුද්ගලයෙකුට. දැන් අපි අහලා තියෙන හැටියට අන්දරේ කියලා කියන්නේ රජවාසල කවටයක්. නමුත් මේ අන්දරේ රජවාසල කවටයා පමණක් නෙවෙයි අති දක්ෂ ගොවියෙක්. රටේම ප්‍රසිද්ධ ගොවියෙක්. ඒ නිසා මේ ගොවි අන්දරේට රජතුමා පොල් පැල 20 හදන්නට බාර දෙන්න කල්පනා කළා. අන්දරේ රජමාලිගාවට කැඳෙව්වා. කැඳවලා කිව්වා අන්දරේ මට අන්දරේ ලොකු යුතුයකමක් ඉෂ්ට කරන්න ඕනේ. හරි ආදරෙන් මේ වැඩේ කරලා මට මේ වැඩේ අවසානයක් කරලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අන්දරේ කිව්වා පස්වාන් දහසකට බුදුන් දෙවියන් වහන්සේ මං කළ යුතු සේවය කුමක්දයි වදාරණ සේක්වා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා අන්දරේ මේ පේන රන් තැඹිලි පැල 20 මගේ රාජකීය උද්‍යානයේ හදන්නට ඕනේ. මේ හදන විදිහ කොහොමද කියනවා නම් පේලියකට 4 ගානේ පේලි 5ක මේ පොල් පැල ටික හදලා දෙන්න කියලා කිව්වා. දැන් අන්දරෙත් ඒක හොඳට තේරුම් අරගෙන කීව දේවයන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව විදිහටම මම පොල් පැල ටික හදලා දෙන්නම් කියලා පොල් පැල ටික ඒ කරත් එක ආශ්ව කරත් එක පටවගෙන එතන මාලිගාව ඉදිරියේ තියෙන රාජකීය උද්‍යානයට ගියා. උද්‍යානයට ගිහිල්ලා අන්දරේ රජුරෝ කිව්ව විදිහටම පේලියකට 4 ගානේ පේලි 5ක් හදලා අන්දරේ පැල 10ක් ගෙදර ගෙනිච්චා. දැන් ඕනේ කෙනෙකුට දැන් අන්දරේට පෙන්නන්න පුළුවන් පොල් පැල මේ ඒ කිව්ව විදිහට පේලියකට 4 ගානේ පේලි 5ක් හදලා තියෙනවා. දැන් මම මේ දුවලා පුතාලන්ගෙන් වැඩි හිටියන්ගෙන් ඉල්ලා හිටින්නේ මේ අන්දරේ මේ පොල් පැල පේලියකට 4 ගානේ පේලියකට 5ක් හැදුවේ කොහොමද කියලා මට දැක ගන්න ආසයි. ඉතින් මම පාසල් වල මේ ගැටලුව ඉදිරිපත් කරාම විශේෂයෙන්ම ওই 10 11 පන්ති වල ළමයින්ට දුන්නාම ළමයි ඉතින් ඉරි ගහනවා පොල් පැල ලකුණු කරනවා ආයෙත් ඉරි ගහනවා මකනවා. ඉතින් බොහොම අවස්ථාවල බැරිනවා. ඒ වුණත් ගණිතයේ සම්බන්ධ අවබෝධයක් තියෙන දක්ෂ දරුවෝ හිටියා. තීක්ෂණ විදියට කල්පනා කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ අන්දරේ පොල් පැල හදාපියට ඇඳලා මට මේන් සර් පෙන්නවා හරිද කියලා. මං ගෝ හරියට හරි පුතේ ඔයා හරිම හොඳයි කියලා. ගෝයකට බැරි වුණා. දැන් ඉතින් පුතාලත් හොඳට උත්සාහ කරන්න ඕනේ. පේලියකට 4 ගානේ පේලි 5ක් හදලා අන්දරේටත් අර ගෙනියන්න පුළුවන් වෙච්ච පැල 10ක් තියෙන්න ඕනේ. ඉතින් මම වඩා ඔබ වෙහෙස කරන්නේ නැහැ. උත්සාහ කරන්න මං කියන්නම් මේ දුවල පුතාලට අන්දරේ පොල් පැල 20 අරගෙන ඒකෙන් පේලියකට 4 ගානේ පේලි 5ක් හදලා අන්දරේ පැල 10ක් ගෙනියච්ච ආකාරය. පුතේ සාමාන්‍යයෙන් A4 කොලයක තරම කොලයක ඒ ප්‍රමාණයට වෘත්තයක් ඇඳගෙන මේ වෘත්තය අංශක 72 කොටස් වලට බෙදලා ලකුණු කරගෙන මේ අංශක 72 ලකුණු කරපු දැන් රේඛා දෙකක් පමණක් සම්බන්ධ වෙන තාරුකා කොටස් පහේ තාරුකාවක
රූපයක් නිර්මාණය කරගන්න තාරුකාව නිර්මාණය කරගත්තට පස්සේ රේඛා දෙකක් කැපෙන හැමතැනම පොල් පැලයක් ලකුණු කරන්න. එතකොට ඔබට පේලි 5කුත් පේලියකට පැල 4කුත් ඉතාම ලක්ෂණයට දැක ගන්නට පුළුවන්. හරි බොහොම ස්තුතියි. එහෙනම් subscribe කරලා bell button එක ඔබලා bell button එක ඔබලා ඔබගේ අදහසත් ලියන්න කියලා වෙයි විශේෂයෙන්ම දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි.